මා විසින් සෝබාදහම දෙස බලන විදියක් තියෙනවා. සෝබාදහමට පත්වී සෝබාදහම දෙස බලන විදියකුත් තියෙනවා. ඉතින් සෝබාදහමට පත්ව සෝබාදහම දෙස බලන තැනදී තමයි හිරු පායන්නේ නැහැ, බැස යන්නේ නැහැ. හුළඟ හමා යන්නේ නැහැ. අර කවුද දාර්ශනිකයෙකු කියමනක් කියලා තියෙනවා, කොඩිය ලෙල දෙනවා. ඒ දෙස බලාගෙන කොඩිය ලෙල දෙනවා කියලා කියනවා. ලෙල දෙන්නේ කොඩිය නොව ඔබගේ සිතයි. ලෙල දෙන්නේ කොඩිය නොව ඔබගේ සිතයි. එහි ඊටාම ගැඹුරු අර්ථයක් තියෙන. කොඩිය ලෙල දෙන්නේ නැත. අර හිරු පායන්නේ නැහැ වගේ, හුළඟ හමා යන්නේ නැහැ වගේ, ජලය බැස යන්නේ නැහැ වගේම කොඩිය ලෙල දෙන්නේ නැත. ලෙල දෙන්නේ ඔබේ සිතයි. ජාති නැත, ආගම් නැත, වර්ග නැත, ભેද නැත. මේ ඔක්කොම සිතයි ලෙල දෙන්නේ, සිතයි සැලෙන්නේ. සිතෙන් හැමදේම නිර්මාණය කරගන්නේ. සිතෙන් තමයි මිනිස්සු දුක් වෙන්නේ. දැන් අපි මේක තේරුම් අරගත්තාම මේ தത്വයට ඒ අය පමුණවා ගන්නවා මිස අපි ඒගොල්ලන්ගේ தത്വයට වැටෙන්නේ නැහැ. කියන්නේ මෙතන කොඩිය ලෙල දෙන්නේ නැහැ කියලා, මෙතන සතේ පුජ්‍යලයක් නැහැ කියලා තමන් අනිත් සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටියේ ඉන්න මිනිස්සුන්ට එකතු වෙන ගතියක් නෙමෙයි තියෙන්න ඕන. සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටිවල ඉන්න මිනිස්සු සත්ව පුජ්‍යලාත්ම නැති දෘෂ්ටියට ගන්න එකක් කරන්න ඕන. අපි ඒගොල්ලන්ට ගුරුවරයෙක් වෙන්න ඕන. ඒගොල්ලෝ කියන මිත්‍යාවක් උහුලගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒගොල්ලන්ගේ මිත්‍යාවෙන් අපි විද්‍යාවට පමුණවා ගන්නවා. මොකද විද්‍යාවයි ලෝය බබුලවන්නේ. යහපත සලසන්නේ.